මේ දවස්වල YouTube එකේ ජනප්‍රියම පූසෝ කෑම හදන වීඩියෝ AI තාක්ෂණය පාවිච්චි කරලා හදාගන්න විදිය කියලා දෙන්නද? ඒක අපිට කරගන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. Google එකට ගිහින් QuenChat කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට මේ සයිට් එක බලා ගන්න පුළුවන්. ඒකෙන් පුළුවන් අපේ වීඩියෝ එකට ස්ක්‍රිප්ට් එකක් ලියා ගන්න. මං අද හදන්නේ පූසෙක් චිකන් කරියක් හදන වීඩියෝ එකක්. මට අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් ලියා ගන්න මං QuenChat සයිට් එකට ගිහිල්ලා මේ විදියට ටයිප් කරලා සෙන්ඩ් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් සයිට් එක අපිට අවශ්‍ය කරන ස්ක්‍රිප්ට් එක ලියලා දෙන විදිය. ඔයාලට මේකම ChatGPT පාවිච්චි කරලා උනත් කරන්න පුළුවන්. හැබැයි ChatGPT වලට වඩා ගොඩක් සාර්ථකව කරගන්න පුළුවන් මේ QuenChat කියන සයිට් එකෙන්. වීඩියෝ එකට අවශ්‍ය කරන ප්‍රොම්ප්ට් එක ලියාගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රොම්ප්ට් වලට අදාළ ඉමේජ් ජෙනරේට් කරගන්න එක. ඒකටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සයිට් කීපයක්ම තියෙනවා. අපේ වීඩියෝ එකට අවශ්‍ය කරන ඉමේජ් ජෙනරේට් කරගන්න මම පාවිච්චි කරන්නේ Piglumen කියන AI සයිට් එක. ඔයාලට Google එකේ Piglumen කියලා සර්ච් කරාට පස්සේ මෙන්න මේ වගේ සයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා ඊමේල් පාස්වර්ඩ් දීලා account එකක් create කරගත්තට පස්සේ මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන් වෙනවා. create කියන බටන් එක click කරලා අපි කලින් create කරගත්ත prompt වල පළවෙනි scene එක copy කරලා මෙතෙන්ට paste කරන්න ඕනි. ඊට පස්සේ 9:16 කියන size එක තෝරලා මෙතන create button එකේ පුවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් image generate වෙන විදිය. ඊට පස්සේ මම දෙවෙනි scene එකේ prompt එකත් copy කරලා ඒ විදියට අවශ්‍ය කරන image එක create කරගන්නවා. මේ විදියට image generate කරගත්තට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපේ වීඩියෝ එකේ අන්තිම කොටස. ඒක තමයි මේ ෆොටෝ එක animation එකක් කරන එක. ඒකට මම පාවිච්චි කරන්නේ Hailuo AI කියන site එක. ඒකෙත් ඊමේල් පාස්වර්ඩ් දීලා account එකක් හදාගත්තට පස්සේ මෙන්න මේ විදියට බලා ගන්න පුළුවන්. එතන වම් අත පැත්තේ තියෙන create video කියන එක click කරලා අපි අර කලින් create කරගත්ත image එක මෙතෙන්ට add කරන්න ඕනි. ඊට පස්සේ දෙවණියට තියෙන කොටුවේ අපේ ෆොටෝ එකට අදාළ prompt එක paste කරගන්න ඕනි. ඊට පස්සේ මෙතන පහළ තියෙන create button එකේ පුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වීඩියෝ එක create වෙනවා. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක create වෙලා තියෙන විදිය. ඊට පස්සේ මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඒ විදියට අපේ සීන් තුනටම අදාළ වීඩියෝස් ටික ක්‍රියේට් කරගන්න ඕනි. එක වීඩියෝ එකක් ක්‍රියේට් කරන්න අපිට මේකේ ක්‍රෙඩිට් 30ක් වැය වෙනවා. දවසට ක්‍රෙඩිට් 100ක් අපිට මේකේ නොමිලේ හම්බෙනවා. වීඩියෝස් ඔක්කොම හදාගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එඩිටින් software එකකට දාලා මේ වීඩියෝස් එඩිට් කරගන්න එක. ඒ කියන්නේ sound add කරලා, වීඩියෝ transition add කරලා ඔයාලට මේක ක්‍රියේටිව් විදියට හදාගන්න පුළුවන්. CapCut වගේ වීඩියෝ එඩිටින් software එකක් පාවිච්චි කරලා ඔයාලට මේක එඩිට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට සරලව ඔයාලට පුළුවන් AI වීඩියෝ එකක් හදාගන්න. අද වීඩියෝ එක ඔයාලට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. නොතේරෙන අපහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම තවත් විස්තර කරලා දෙන්නම්.